මේ එපිසෝඩ් එකෙන් අපි නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් ගැන සමරි එකක් කතා කරමු. අපි නෙට්වර්ක් එකක් හදන්න කලින් මේ නෙට්වර්ක් එකට පොඩි ඩයග්‍රෑම් එකක් හඳිනවා. මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකේ තියෙනවා ඒ නෙට්වර්ක් එක හදන්න අපි පාවිච්චි කරන ඩිවයිසස් මොනවද? ඊළඟට අපි පාවිච්චි කරන ටොපොලොජිස් මොනවද? මේ නෙට්වර්ක් එක හදන්න පාවිච්චි කරන විශේෂ සේවාදායකයන් නැත්නම් සර්වර්ස් මොනවද? මෙන්න මේ ටික ඉන්ක්ලූඩ් කරලා නැත්නම් මේ ටික අන්තර්ගත කරලා අපි ඇඳගන්න ඩයග්‍රෑම් එක තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් නෙට්වර්ක් ඩයග්‍රෑම් සඳින්න කලින් නෙට්වර්ක් ඩිවයිසස් ගැන ටොපොලොජිස් ගැන ඊළඟට ගයිඩඩ් අන්ගයිඩඩ් මීඩියා ගැන දැනුමක් තියෙනවා නම් වඩා හොඳයි. හැබැයි ඔයාට ඒ තියරි කොටස ගැන අදහසක් නැති වුණත් මේ එපිසෝඩ් එක ඉවර වෙද්දී ඔයාට ස්ථිරවම නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් කොටස 100%ක් ගොඩ දාගන්න පුළුවන්. හැබැයි මම ඔයාට රෙකමන්ඩ් කරනවා මේ සෙෂන් එක ඉවරුනාට පස්සේ ඔයාට තේරුනොත් එහෙම සමහර තියරි කොටස් ඔයාට මිස් වෙලා කියලා එහෙම නැත්නම් සමහර තියරි කොටස් ඔයාට අමතකයි කියලා ඔයා නැවත යන ස්ටඩි පැකේජ් එකට ගිහිල්ලා ඒ බේසික්ස් තියරි ටික අය පොඩ්ඩක් බලා ගන්න. හරි මම කිව්වා වගේ අපි නෙට්වර්ක් එකක් හදන්න කලින් මේ නෙට්වර්ක් එකට පොඩි ප්ලෑන් එකක් හදාගන්න එක තමයි නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් කියලා කියන්නේ. ඔයා නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳිනවා නම් ඔයා දැනගන්න ඕන මූලික දේවල් ටිකක් තියෙනවා. හරි අපි ඔය නෙට්වර්ක් ඩයග්‍රෑම් කියන කොටස දැනට පොඩ්ඩක් අමතක කරමුකෝ. හරි මේ බලන්න. ඔයා නෙට්වර්ක් එකක් හදද්දී දැනගන්න ඕන මූලිකම දේවල් ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා හිතන්න ඔයාට කම්පියුටර් එකක් තියෙනවා. දැන් ඔයාට ඕන වෙනවා මෙන්න මේ කම්පියුටර් එක ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරගන්න. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ කරගන්න ඕන වෙනවා. එතකොට ඔයා දන්නවා අපි සාමාන්‍ය ඩයග්‍රෑම් එකක් අඳිද්දී ඉන්ටර්නෙට් එක පෙන්වන්නේ වලාකුලක් විදිහට. එතකොට මේ තියෙන්නේ මොකක්ද? මේ තමයි ඉන්ටර්නෙට් එක. මම මේක ඉන්ටර්නෙට් කියලා නම් කරගන්නම්. දැන් මම වාගෙන් ඇහුවොත් එහෙම මේ තියෙන ඩිවයිස් එක නැත්නම් ඔයාගේ කම්පියුටර් එක ඉන්ටර්නෙට් එකත් එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. නැත්නම් මේකට පාවිච්චි කරන්න ඕන ඩිවයිස් එක මොකක්ද කියලා මොකක්ද ඔයාගේ උත්තරේ? අපි දැනට ඔච්චරයිනේ දන්නේ. හැබැයි මේ රවුටර් එක කියන ඩිවයිස් එක වැඩ කිහිපයකට අපි පාවිච්චි කරනවා. අපි ඉදිරි එපිසෝඩ්ස් වලදී මේ රවුටර් එක ඇත්තටම පාවිච්චි කරන්නේ මොකටද සහ මෙයා ඉන්ටර්නෙට් ඇක්සස් එක දෙනවට වඩා අමතරව මොනවද කරන්න කියන එක ගැන කතා කරමු. මොකද එක්සෑම් එකට කලින් ඔයා ඒ ගැන හරි අයිඩියා එකකින් ඉන්න ඕනේ. හරි මේ බලන්න. එහෙනම් ඔන්න ඔයාගේ කම්පියුටර් එක තියෙනවා. මේ කම්පියුටර් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්නේ රවුටර් එකෙන්. ඒ වගේම ඔයා දැන් මේ රවුටර් එකත් එක්ක ඔයාගේ කම්පියුටර් එක සම්බන්ධ කරන් තියාගන්න ඕනේ. මේ බලන්න. ඔයාට කවුරු හරි කිව්වොත් එහෙම ඔයාගේ PC එක නැත්නම් කම්පියුටර් එක ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන විදිහ ඇඳලා පෙන්වන්න කියලා මේ විදිහේ රූපයක් ඇඳාම හරි. ඊළඟට රවුටර් එකට වෙනම ඔෆිෂියල් සිම්බල් එකක් තියෙනවා. දැනට අපි මේක ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්නේ. ඒ නිසා අපි රවුටර් එක දැනට R කියලා නම් කරමු. එතකොට මේ තියෙන රවුටර් එක. මේ තියෙන ඔයාගේ කම්පියුටර් එක, මේ තියෙන ඉන්ටර්නෙට් එක. එහෙනම් හරි සරලයි. ඔයාගේ කම්පියුටර් එකක් ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්න ඕන වුණොත් මොකද කරන්න තියෙන්නේ? මේ ඩිවයිස් එක රවුටර් එකට කනෙක්ට් කරලා රවුටර් එක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්න ඕනේ. තාම මුකුත් ලියාගන්න එපා. ඔයාට මොන හරි ලියාගන්න ඕන වුණොත් ඒක ගැන මම ඔයාට කියන්නම්. හරි? දැනට හොඳට බලාගෙන ඉන්න. රයිට්. පළවෙනි දේ මොකද්ද ඔයා දැනගන්න ඕනේ? ඉන්ටර්නෙට් යන්න රවුටර් එකක් තියෙන්න ඕනේ. ඊළඟට මම ඔයන් ඇහුවොත් කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ මොකක්ද කියලා. මොකක්ද? කම්පියුටර් නෙට්වර්ක් එකක් කියන්නේ කම්පියුටර්ස් කිහිපයක් එකිනෙකත් එක්ක දත්ත හුවමාරු කරන්න පුළුවන් වෙන විදිහට එකතු කරගන්න එකනේ. ඕකනේ සරල අදහස. හිතන්නකෝ ඔන්න ඔයාට තියෙනවා කම්පියුටර්ස් 4ක්. දැන් ඔයාට ඕන වෙනවා මෙන්න මේ කම්පියුටර්ස් 4 එකතු කරලා නෙට්වර්ක් එකක් හදාගන්න. රයිට්. එහෙනම් මෙන්න පළවෙනි කම්පියුටර් එක, මෙන්න දෙවෙනි එක, ඊළඟට මේ තියෙන 3යි 4යි. ඔන්න දැන් ඩිවයිසස් 4ක් තියෙනවා. දැන් ඔයාට ඕන නම් මේ ඩිවයිසස් 4 එකතු කරලා නෙට්වර්ක් එකක් හදන්න. එහෙනම් ඔයාට ඕන වෙනවා මේ ඩිවයිසස් 4 කනෙක්ට් කරගන්න මධ්‍යගත උපකරණයක්. මේ මධ්‍යගත උපකරණයේ විදිහට අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට හබ් එක හරි ස්විච් එක හරි අපි මීට කලින් එපිසෝඩ්ස් වල හබ් එක සහ ස්විච් එකේ වෙනස්කම් ගැන කතා කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොකක්ද? සෙන්ට්‍රලයිස්ඩ් ඩිවයිස් එක නැත්නම් මධ්‍යගත උපකරණය. මධ්‍යගත උපකරණයේ විදිහට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මොකක්ද? ස්විච් එකක් හරි හබ් එකක් හරි. සාමාන්‍ය වාගේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක මේ විදිහට ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක් හදන්න කිව්වොත්, එහෙම නැත්නම් මොන හරි ඔෆිස් එකක හරි ඩිපාර්ට්මන්ට් එකක හරි පොඩි නෙට්වර්ක් එකක් හදන්න කියලා කිව්වොත්, මේ හතර නෙට්වර්ක් එකට උපකරණ සම්බන්ධ කරන්න මධ්‍යගත උපකරණයක් විදිහට වැඩිපුර පාවිච්චි කරන ස්විච් එක. ඒ නිසා අපි මේ තියෙන ඩිවයිස් ස්විච් එකක් කියලා හිතමු. හරි. දැන් මොකද්ද මේ කරේ? හිතන්න ඔයාට කම්පියුටර්ස් කිහිපයක් තියෙනවා. මේ කම්පියුටර්ස් කිහිපය එකතු කරලා නෙට්වර්ක් එකක් හදන්න ඕනේ.
ඒ වෙලාවට ඔයාට සෙන්ට්‍රලයිස් ඩිවයිස් එකක් පාවිච්චි කරලා මේ නෙට්වර්ක් එක හදාගන්න පුළුවන්. හරි ඔන්න දේවල් දෙකයි. පළවෙනි එක ඩිවයිස් එකක් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න රවුටර් එකක් ඕනේ කියලා ඔයා දැනගන්න ඕනේ. ඊළඟ එක ඩිවයිසස් කිහිපයක් තනි නෙට්වර්ක් එකකට කනෙක්ට් කරන්න මධ්‍යගත උපකරණයක් අවශ්‍යයි කියන එක දැනගන්න ඕනේ. මම ආපහු මතක් කරනවා මේ අපි කතා කරන්නේ මීට කලින් කතා කරපු නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් වල විස්තර ඇතුව කතා කරපු කොටස සමරි එකක් විදිහට එක්සෑම් එකේ ප්‍රශ්නයට උත්තර ලියන්න පුළුවන් වෙන විදිහට කෙටි කරලා තමයි මේ අපි කතා කරන්නේ. ඒ නිසා මේ එපිසෝඩ් එක ඇතුලේ අපි වෙන වෙනම මේ තියෙන ඩිවයිසස් ගැන නැවත නැවත කතා කරන්නේ නැහැ. අපි හිතමු ඔයාලට මේ ඩිවයිසස් ගැන අදහසක්ම නැහැ කියලා. ඒත් කමක් නැහැ. මේ එපිසෝඩ් එක බලලා ඉවර වෙද්දී ඔයාලට ස්ථීරවම නෙට්වර්ක් ඩයග්‍රෑම් කොටසේ අඩුපාඩු තිබ්බනම් ඒ සියලුම අඩුපාඩු ඉවර වෙලා එක්සෑම් පේපර් එකේ ඕනම නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න පුළුවන්. ඔයාට තියරි වල අඩුවක් තියෙනවනම් මොකද කරන්න කිව්වේ? කලින් එපිසෝඩ්ස් ටික ආපහු බලන්න. ඒ එපිසෝඩ්ස් ටික බලලා මේ ඩිවයිසස් වලින් වෙන දේවල් සහ මේ ඩිවයිසස් වල වෙනස්කම් ටික ඔයා ඉගෙන ගන්න. ඊළඟට ඔයා දැනගන්න ඕන තුන්වෙනි දේ. තුන්වෙනි දේ තමයි ඔයා හිතන්න දැන් මේ තියෙන නෙට්වර්ක් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕන වෙනවා. අය බලන්න. ඔයා හිතන්න ඔන්න ඔයාට ඩිවයිසස් 4ක් තියෙනවා. කම්පියුටර්ස් 4ක් කියලා හිතන්න. මෙන්න මේ තියෙන කම්පියුටර්ස් 4 අපි එකතු කරලා තනි නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. එතකොට මේ මැද තියෙන්නේ මොකක්ද? මධ්‍යගත උපකරණ මේ වටේ තියෙන කම්පියුටර්ස් 4ක්. ඔයාට මේ කම්පියුටර්ස් 4 ඕන නම් කරන්න පුළුවන්. කම්පියුටර් 1, කම්පියුටර් 2 මේ විදිහට. එහෙම නැත්නම් ඔයාට මේක PC1 PC2 කියලා, ඒ කියන්නේ personal computer 1 2 3 කියලා ඔයාලට නම් කරන්නත් පුළුවන්. මම මේ වෙලාවේ මෙයා computer 1 මෙයා computer 2 ඒ නිසා ඊගාවට තුන්වෙනි එක නිසා PC3 කියලා නම් කරන්නම්. හැබැයි මතක තියාගන්න ඔයා නම් කරන්න ඕනේ එකම pattern එකකට. ඔයා දාන්නේ computer 1 2 3 කියලා නම් ඔයා ඒ විදිහට නම් කරන්න ඕනේ. ඔයා පාවිච්චි කරන්නේ PC 1 2 3 කියලා නම් PC 1 2 3 කියලා නම් කරන්න ඕනේ. ඔයා මේ දෙක කවල මේ පාවිච්චි කරන්න එපා. හරිද? මම මේ වෙලාවේ ඔයාට පෙන්වන්න ඕන නිසා විතරයි මෙයා computer 1 computer 2 කියලා අරගෙන ඊගාව කෙනාට PC3 කියලා කන්ටිනියු කරේ. හරි. ඔතන දැන් නෙට්වර්ක් එක හදලා ඉවරයි. දැන් ඔයාට තියෙනවා ඉන්ටර්නෙට් එක. මෙන්න මේ ඉන්ටර්නෙට් එකත් එක්ක ඔයාගේ මේ නෙට්වර්ක් එක සම්බන්ධ කරන්න ඕනේ. බලන්නකෝ. ඔයාට මොන හරි ඩිවයිස් එකක් හරි නෙට්වර්ක් එකක් හරි ඉන්ටර්නෙට් එකත් එක්ක එකතු කරන්න ඕන නම් කනෙක්ට් කරන්න ඕන නම් ඔයාට ඕනේ ඩිවයිස් එක මොකක්ද? රවුටර් එක. එතකොට මේ රවුටර් එකෙන් තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්නේ. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මේ රවුටර් එක අපි කනෙක්ට් කරන්න ඕන නෙට්වර්ක් එකට. නෙට්වර්ක් එකකට ඔයා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙනවා නම් මෙන්න මේ රවුටර් එක සම්බන්ධ කරන්න ඕනේ මේ තියෙන මධ්‍යගත උපකරණයට. මේ වෙලාවේ අපි මේක ස්විච් එකක් කියලා ගමු. එහෙනම් මෙන්න මේ නෙට්වර්ක් එක ඉන්ටර්නෙට් එකත් එක්ක කනෙක්ට් කරනවා නම් අදාළ නෙට්වර්ක් එක තමයි රවුටර් එකට කනෙක්ට් කරලා ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්න ඕනේ. හරි. බලන්න ඔයා මේ කොටස් ටිකෙන් වැඩි හිතන්නේ නැතුව ඉගෙන ගත්ත දේවල්. ඔයාට අන්තර්ජාල සම්බන්ධතාවයකට නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකට රවුටර් එකක් ඕනේ. මේ අපි ඇඳලා තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් කිහිපයක් තමයි. ඔයා තාම දන්නේ නැහනේ. මේ තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් කිහිපයක්. මේ තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් වල හොඳට බලන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙනවා නම් රවුටර් එකක් ඕනේ. වැදගත් දේ තමයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙද්දී රවුටර් එකක් අඳිනවා නම් අන්නේ රවුටර් එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ළඟම තියෙන්න ඕනේ. මේ බලන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ළඟම තමයි රවුටර් එක තියෙන්නේ. එහෙනම් අපි ඩයග්‍රෑම් එකක ඉන්ටර්නෙට් එක අඳිනවා නම් ඒක ළඟම අදින්නේ රවුටර් එක. ඊළඟට ඩිවයිසස් කිහිපයක් එකතු කරලා වා නෙට්වර්ක් එකක් හදනවා නම් මෙන්න මේ ඩිවයිසස් ටික ස්විච් එකකට සම්බන්ධ කරන්න ඕනේ. ඒතර ස්විච් එක නැත්තම් මධ්‍යගත උපකරණය හරහා තමයි මේ තියෙන ලෝකල් ඒරියා නෙට්වර්ක් එක ක්‍රියේට් වෙන්නේ. හරි. මම හිතනවා ඔයාට මේ මූලික දේවල් තුන තේරුණා කියලා. හරි. දැන් ඔයා මේ කොටසට අදාළව ලොකු දේවල් ලියන්න එපා. විස්තර කරලා ලොකු දේවල් ලියන්න එපා. මම කිව්වා වගේ මේක සමරි එකක් නේ. ඔයා කරන්න ඕනේ මේ රූප සටහන් තුන විතරක් දැනට ඇඳ ගන්න. හරි. මේ තියෙන පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක. ඔයාට ලියා ගන්න ඕන නම් චූටි මොන හරි ටිකක් පැන්සලකින් ලිව්වට කමක් නැහැ. වැදගත් වෙන්නේ මේ ටික ඔයාට හරියටම සෙට් වුණා නම් මේක හරියට වැදුනා නම් මෙතනින් එහාට අපි පාස් පේපර් එකක් දෙකක් අද කතා කරමු. ඒ පාස් පේපර් එක දෙක සාකච්ඡා කරද්දී ඔයාට ඔටෝමැටිකලිම ඕනම ඩයග්‍රෑම් එකක් අඳින්න පුළුවන් වෙනවා. හරි. ඔයාගේ වෙලාව ගන්න මේ රූප සටහන් තුන ඇඳ ගන්න. ඊළඟට අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ දේ ඔයා දැනගන්න ඕනේ නෙට්වර්ක් එකකට ෆයර්වෝල් එකක් දාන්නේ කොහොමද කියලා. අපි නිකන් ෆයර්වෝල් එක ගැන කතා කරොත් ඇයි අපි නෙට්වර්ක් එකට ෆයර්වෝල් එකක් දාන්නේ? ඔයා දන්නවා ෆයර්වෝල් එකක් කියන්නේ සිකියුරිටි සිස්ටම් එකක්. මේ ෆයර්වෝල් එකෙන් ඔයාගේ නෙට්වර්ක් කනෙක්ෂන් එක ඇතුළට එන සහ නෙට්වර්ක් එකෙන් එළියට යන නෙට්වර්ක් එක ඇතුළට එන නෙට්වර්ක් එකෙන් එළියට යන සිග්නල්ස් ෆිල්ටර් කරලා නෙට්වර්ක් එකට හිත කර සිග්නල්ස් විතරක් ඇතුළට ගන්න එකයි එළියට යවන එකයි සිද්ධ කරන්නේ මේ ෆයර්වෝල් එකෙන්.
හිතන්න කවුරු හරි කෙනෙක් එළියේ ඉඳලා ඔයාගේ නෙට්වර්ක් එකට ඇටැක් කරන්න හදනවා නම් හැක් කරන්න හදනවා නම් මේ සිග්නල් එක හඳුනගෙන මේක නෙට්වර්ක් එකට තර්ජනයක් කියලා අඳුනගෙන අන්න ඒ වගේ එන රික්වෙස්ට් ෆිල්ටර් කරන එක තමයි ෆයර්වෝල් එකකින් සරලවම වෙන්නේ. මම කිව්වා වගේ ෆයර්වෝල්ස් ගැන වැඩිපුර දේවල් දැනගන්න ඕන නම් මේ ස්ටඩි පැකේජ් එකේ ඩිවයිසස් ගැන තියෙන වීඩියෝ එක චුට්ටක් බලන්න. ඔන්න අහගන්න. දැන් ඔන්න මම හදාගන්නවා නෙට්වර්ක් එකක්. මේ තියෙන මගේ පළවෙනි කම්පියුටර් එක, මෙන්න දෙවෙනි කම්පියුටර් එක, තුන්වෙනි එක, හතරවෙනි එක කම්පියුටර්ස් හතරයි. ඔන්න තියෙනවා ස්විච් එකක්. හරි මේ ස්විච් එකට ඩිවයිසස් ටික කනෙක්ට් කරලා තියෙනවා. අපි නෙට්වර්ක් එක හදලා ඉවරයි. ඔයාට ඕන වෙනවා මේ නෙට්වර්ක් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් දෙන්න. මම කිව්වා වගේ ඔයාට මේ ගැන කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ වුණාට කමක් නෑ. මම කිව්වනේ ඔයාට මේ එපිසෝඩ් එක ඉවර වෙද්දී ස්විච් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණා. රවුටර් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණා. ෆයර්වෝල් එක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති වුණාත් ඔයාට ඩයග්‍රෑම් එකක් අඳින්නකෝ ඩයග්‍රෑම් එක අඳින්න පුළුවන්. හරි නේද? බලන්නකෝ. අපි මේ වෙනකන් ඉගෙන ගත්ත දේවල් මොනවද? ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හදනවා නම් ඉන්ටර්නෙට් එක රවුටර් එක හරහා තමයි ඔයාගේ නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න ඕනේ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකට ළඟම අදින්නේ මොකද්ද? රවුටර් එක. දැන් මෙන්න මේ රවුටර් එක ඔයාගේ ස්විච් එකට කනෙක්ට් කරලා නෙට්වර්ක් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අරගෙන තියෙනවා. ඔයාට කිව්වොත් එහෙම මේ නෙට්වර්ක් එක ආරක්ෂා කරන්න ෆයර්වෝල් එකක් දාන්න කියලා, ෆයර්වෝල් එකක් ප්ලේස් කරන්න කියලා මතක තියාගන්න. අපි ෆයර්වෝල් එක ප්ලේස් කරන්නේ නැත්නම් ෆයර්වෝල් එක දාන්නේ රවුටර් එක ළඟටමයි. එහෙනම් කොහේ හරි තැනක නෙට්වර්ක් එකට ෆයර්වෝල් එකක් දාලා තියෙනවා කිව්වොත්, ගිනි පවුරක් දාලා තියෙනවා කිව්වොත් මෙන්න මේ ෆයර්වෝල් එක දාන්න ඕනේ රවුටර් එකෙන් පිටිපස්සට. ඒ කියන්නේ රවුටර් එක ළඟටම තමයි ඔයා ෆයර්වෝල් එක දාන්න ඕනේ. නම් මම මේ ඇන්දේ මොකක්ද? මේ තමයි ෆයර්වෝල් එක. ඔයා මේක ෆයර්වෝල් කියලා නම් කරන්න ඕනේ. ෆයර්වෝල්. මේක ගිනි පවුර. බලන්න. දැන් ෆයර්වෝල් එකක් දැම්මහම වෙන්නේ මේ ෆයර්වෝල් එක පිටිපස්සෙන් තියෙන සමස්ත ජාලයම මෙන්න මේ ෆයර්වෝල් එකෙන් ආරක්ෂා කරනවා. මේ ටික ඔයා දන්නවා කියලා හිතලා මම කියන්නේ. ෆයර්වෝල්ස් වල වර්ග දෙකක් තියෙනවානේ. එකක් තමයි හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් තියෙනවා. අනිත් එක සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් තියෙනවා. හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එකක් අදාළ ඩිවයිස් එක පිටිපස්සේ තියෙන සමස්ත පද්ධතියම නැත්නම් සමස්ත ජාලයම ආරක්ෂා කරනවා. හાર્ඩ්වෙයාර් ෆයර්වෝල් එක. හැබැයි සොෆ්ට්වෙයාර් ෆයර්වෝල් එකක් අදාළ ෆයර්වෝල් එක ඉන්ස්ටෝල් කරලා තියෙන ඒ මැෂින් එක විතරක් ආරක්ෂා කරනවා. මම හිතනවා ඔයා ඒ ගැන දන්නවා ඇති කියලා. එහෙම දන්නේ නැත්නම් මම ආපහු කියනවා ස්ටඩි පැකේජ් එකේ තියෙන ඩිවයිසස් වලට අදාළ රෙකෝඩින් චුට්ටක් බලන්න. හරි. දැන් එහෙනම් ඔන්න අපි නෙට්වර්ක් එකට ෆයර්වෝල් එකක් දැම්මා. මතකයිනේ ෆයර්වෝල් එක දාන්නේ කොහෙටද? රවුටර් එක පිටිපස්සට. බලන්න. තව එකම එක දේ ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ. මේ ඊළඟ දේ ඉගෙන ගත්තට පස්සේ අපිට පුළුවන් පාස් පේපර්ස් වල තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් ටික හදාගෙන යන්න. මොකක්ද ඊගාව දේ? ඊළඟට අපි නෙට්වර්ක් එකක් හදන්න පාවිච්චි කරන හරි කොමන් සර්වර් එකක් තියෙනවා. මේකට අපි කියනවා ප්‍රොක්සි සර්වර් කියලා. සාමාන්‍ය එක්සෑම් පේපර් එකක නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න තියෙනවා නම් ප්‍රොක්සි සර්වර් එකක් නැතුව නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න එන්නෙම නැති තරම්. ඒ වගේම ඔයා හිතන්නකෝ මොනවා හරි හේතුවකට රචනා පේපර් එක ඇතුලේ ප්‍රොක්සි සර්වර් එක තිබුණේ නැහැ කියලා. අඩුම ගානේ MCQ පේපර් එකේ හරි ස්ථිරවම ප්‍රොක්සි සර්වර් එක තියෙනවම තමයි. ඒ කියන්නේ ඔයා දැනගන්න ඕනේ නම් ප්‍රොක්සි සර්වර් එක ගැන ටිකක් ඩෙප්ත් එකට, ඒ කියන්නේ ගැඹුරට දැනගන්න ඕනේ. මම මේ වෙලාවේ ප්‍රොක්සි සර්වර් එකකින් වෙන කාර්යයන් ගැන මතු පිටින් නිකන් මතක් කරගෙන යන්නම්. අය කියන්න තියෙන්නේ ඔයාට ප්‍රොක්සි සර්වර්ස් ගැන හරි අදහසක් නැත්නම්, ඒකේ ටෙක්නිකලි වැඩේ වෙන විදිහ ගැන අදහසක් නැත්නම් ඔයා අනිවාර්යෙන් ඩිවයිසස් ගැන තියෙන රෙකෝඩින් එක බලන්න. හරි මේ බලන්න. ඔයා හිතන්න ඔයාට දැන් නෙට්වර්ක් එකක් තියෙනවා. රයිට්. මම දානවා නෙට්වර්ක් එකක්. ඔන්න ස්විච් එක තියෙනවා. රයිට්. ඔන්න මගේ ඩිවයිසස් ටික තියෙනවා. මේ ඩිවයිසස් ටික ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඒතර ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ රවුටර් එකක් කරහා. අපි හිතමු මේ නෙට්වර්ක් එක ආරක්ෂා කරන්න ෆයර්වෝල් එකකුත් දාලා තියෙනවා. රයිට්. එහෙනම් ඔන්න බලන්න. දැන් අපි දැනට ඉගෙන ගත්ත දේවල් ටික දාලා ඩයග්‍රෑම් එක ඇඳලා ඉවරයි. හිතන්න ඔයාට කියනවා මේ නෙට්වර්ක් එකට ප්‍රොක්සි එකකුත් පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් ඔයාට ප්‍රොක්සි එකක් පෙන්වන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. සරල අදහසකින් ගත්තොත් ෆයර්වෝල් එකට පිටිපස්සෙන් ප්‍රොක්සි එකක් දාගන්න. දැන් ඔන්න අපි ප්‍රොක්සි සර්වර් එකක් තමයි මේ දාලා තියෙන්නේ. මේක මොකක්ද? ප්‍රොක්සි සර්වර් එකක්. මේකට සිංහලෙන් කියනවා නියෝජන සේවා දායකය කියලා. ප්‍රොක්සි සර්වර් නියෝජන සේවා දායකය.
මෙයා කරන දේවල් කිහිපයක් ප්‍රධාන වශයෙන් තියෙනවා. මම මේ වෙලාවේ උඩින් මතක් කරගෙන යන්න මම කිව්වා වගේ ටෙක්නිකල් කොටස හරියටම ඉගෙන ගන්න පුළුවන් රෙකෝඩින් එක බැලුවොත්. පළවෙනි දේ ප්‍රොක්සි සර්වර් එකක් දැම්මහම මේ ප්‍රොක්සි සර්වර් එක තමයි මේ ජාලයේ තියෙන හැම ඩිවයිස් එකක්ම පාලනය කරන්නේ. අපි කියනවා ජාලයට තියෙන පොදු දත්ත තියාගෙන මේ නෙට්වර්ක් එක හසුරවන එක නැත්නම් මැනේජ් කරන එක ප්‍රොක්සි සර්වර් එකක් කරනවා. දැන් ඔය ප්‍රොක්සි සර්වර් එක ලොගින්ස් තියාගන්න. මොකද ලොගින්ස් කියන්නේ? ලොගින්ස් කියන්නේ මේ නෙට්වර්ක් එකේ ඇක්සස් හිස්ටරි එක ගැන. මේගොල්ලෝ මොන වෙබ්සයිට්ස් වලටද ගියේ, මොනවද කරේ, කීයටද ලොග් වුනේ, මෙන්න මේ වගේ ලොග් ෆයිල්ස් තියාගන්න එක ප්‍රොක්සි සර්වර් එකෙන් කරනවා. එහෙනම් නෙට්වර්ක් එකට අදාළ පොදු දත්ත තියාගෙන මේ නෙට්වර්ක් එක පාලනය කරනවා. ප්‍රොක්සි සර්වර් එකකින් නෙට්වර්ක් එකක් පාලනය වෙනවා නම් මේ නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිසස් වලට හිතන දේවල් කරන්න බෑ. ප්‍රොක්සි සර්වර් එක තමයි මෙයාලගේ තියෙන ඇක්සස් එක ලිමිට් කරලා තියෙන්නේ. උදාහරණයක් හිතන්න මේ නෙට්වර්ක් එකේ මේ තියෙන ඩිවයිසස් වලට Facebook log වෙන්න දෙන්නේ නැත්නම් ඒක ප්‍රිවෙන්ට් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒක සීමා කරලා තියෙනවා නම් මේ ප්‍රොක්සි එකේ settings වලින් අපිට පුළුවන් ඒ ලිමිටේෂන් එක හදන්න. ඊළඟට මේ නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිසස් නිතරම වෙබ්සයිට්ස් ගැන එයා data තියාගන්නවා කැෂ් මෙමරි එකක. නිහිත මතකයක. අපි කියනවා නිහිත කරලා තියාගන්නවා. කැෂ් කරලා තියාගන්නවා. මේකේ තියෙන වාසිය තමයි ඒ විදිහට නිතර යන වෙබ්සයිට්ස් ගැන තොරතුරු තියෙන නිසා වෙබ් බ්‍රවුස් කරන ස්පීඩ් එක වැඩි වෙනවා. තව දෙයක් තියෙනවා. මෙයාට අපි කියන නියෝජන සේවාදායකයෙක් කියලානේ. එතකොට නියෝජන සේවාදායක කියන්නේ හේතුව තමයි ප්‍රොක්සි සර්වර් එකක් දාපු ගමන් පිටිපස්සේ තියෙන නෙට්වර්ක් එක හැංගෙනවා. හරි ප්‍රොක්සි සර්වර් එකක් දාපු ගමන් මොකද කරන්නේ? පිටිපස්සේ තියෙන නෙට්වර්ක් එක හැංගෙනවා. ඒ නිසා එළියේ ඉන්න අයට මේ නෙට්වර්ක් එක ඇතුලේ තියෙන ඩිවයිසස් ට්‍රැක් කරන්න විදිහක් නැහැ. ඔයා හිතන්න මේගොල්ලෝ මොන හරි වෙබ්සයිට් එකකට යනවා කියලා. මෙන්න මේ ඩිවයිසස් වලින් වෙබ්සයිට් එකකට ලොග් වෙද්දී මෙයාලා ප්‍රොක්සි එක හරහා තමයි යන්නේ. ප්‍රොක්සි එක හරහා යද්දී අදාළ සේවාදායක වලින් ඒ කියන්නේ ඒ වෙබ්සයිට් එක සේව් කරලා තියෙන හොස්ට් කරලා තියෙන සර්වර් වලින් මොන ඩිවයිස් එකෙන්ද ලොග් වුනේ කියලා හොයාගන්න වෙන්නේ නැහැ. මොකද මෙයා මේ නෙට්වර්ක් එක නියෝජනය කරනවා. මම කියවන්නේ මේක ටෙක්නිකල් කැලේ බලන්න ඩිවයිසස් ගැන තියෙන වීඩියෝ එක බලන්න වෙනවට. හරි? මම මේ කියන සමරි එකක්. එතකොට මේ බලන්න මේ කවුරු වෙබ්සයිට් එකකට ලොග් වුණත් මේ අයගේ IP addresses හංගලා ඒ වෙනුවට ප්‍රොක්සි එකේ IP address එකෙන් තමයි එයා browse කරන්නේ. එහෙනම් අදාළ සර්වර්ස් වලට අදාළ සේවාදායක වලට මේ සර්වර් එකට ඇක්සස් කරේ මොන ඩිවයිසස් වලින්ද කියලා හරියටම අඳුරගන්න බැරි වෙනවා. මේ නෙට්වර්ක් එක මෙයා නියෝජනය කරනවා. නියෝජන සේවාදායකයක්. ඔන්න ඔය දේවල් තුන මූලික වශයෙන්ම දැනගන්න ඕනේ. ප්‍රොක්සි සර්වර් එකක් ගැන තව ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා දැනගන්නවා නම්. හරි. මොනවද දේවල් තුන? පළවෙනි එක මේ ප්‍රොක්සි සර්වර් එක ජාලය ගැන පොදු දත්ත තියාගෙන මේ ජාලය පාලනය කිරීමක් සිද්ධ කරනවා. දෙවැනි එක මේ ජාලයේ ඉන්න අය නිතරම වෙබ්සයිට්ස් ගැන තොරතුරු කැෂ් කරගෙන ඉඳලා එහෙම නැත්නම් නිහිත කරගෙන ඉඳලා browsing speed එක වැඩි කරලා දෙනවා. තුන්වෙනි එක තමයි මේ තියෙන ජාලය පිටත ජාල වලින් හංගලා අමතර ආරක්ෂාවක් මේ ජාලයට ලබා දෙනවා. හරි ප්‍රොක්සි සර්වර් එක ගැන ඔය ඇති. දැන් ඔයා බලන්න මෙහෙම දෙයක්. මේ ප්‍රොක්සි එකක් නෙට්වර්ක් එකට දාද්දී දාන්න ඕන තැනක් තියෙනවා. හරිද? ඒ ගැන ටිකක් ඔයා පරිස්සම් වෙන්න ඕනේ. සහ මේ ප්‍රොක්සි වල ෆෝවර්ඩ් සහ බෑක්වර්ඩ් කියලා ප්‍රොක්සි වර්ග දෙකක් තියෙනවා. මම කිව්වා වගේ ඔයාට ඒ ගැන දැනගන්න නම් මොකද කරන්න ඕනේ? ඩිවයිසස් ගැන තියෙන වීඩියෝ එක බලන්න. හරි? දැනට මේ බලන්න. ඔයා හිතන්න ඔන්න ඔයාට ඔෆිස් එකක නෙට්වර්ක් එකක් අඳින්න කියලා කියනවා. හිතන්න මේ තියෙන්නේ ඔෆිස් එකක තියෙන නෙට්වර්ක් එකක්. ඔන්න ස්විච් එක තියෙනවා. මේ ස්විච් එකට ඩිවයිසස් 4ක් දාගමු අපි. ඩිවයිසස් 4ක් දාලා නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. දැන් බලන්න මෙන්න මේ තියෙන නෙට්වර්ක් එක ඉන්ටර්නල් නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ අභ්‍යන්තර පාවිච්චියට හදපු ඔෆිස් එකකට වැඩ කරන්න හදපු එයාලා අතර data ගෙනියන්න හදපු නෙට්වර්ක් එකක්. ඒ වගේම මේ කම්පැනි එකේ වෙබ් සර්වර් එක ඊළඟට අපි ගත්තොත් එහෙම මේල් සර්වර් එක මෙන්න මේ වගේ පබ්ලික් සර්වර්ස් කනෙක්ට් කරගන්න තවත් නෙට්වර්ක් එකක් හදලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ අපි තුන් වෙබ් සර්වර් එක. ඔයා දන්නවා වෙබ් සර්වර් එක කියන්නේ මේ කම්පැනි එකේ තියෙන වෙබ්සයිට් එක හොස්ට් කරලා තියෙන තැන. ඊළඟට අපි ගත්තොත් ඔන්න මේල් සර්වර්ස් තියෙනවා. ඒ කියන්නේ මේ නෙට්වර්ක් එකට එන යන ඊමේල්ස් තැම්පත් කරලා තියාගන්න නැත්නම් ඒ ඊමේල්ස් වලට සර්විස් එක දෙන්න හදලා තියෙන සර්වර් එක. රයිට්. එතකොට බලන්න මේ විදිහට පබ්ලික් සර්වර්ස් දාන්න හදපු තව නෙට්වර්ක් එකක් තියෙනවා. දැන් මේ නෙට්වර්ක් එකයි මෙන්න මේ නෙට්වර්ක් එකයි දෙක එකතු වෙලා තියෙනවා, කනෙක්ට් වෙලා තියෙනවා. අන්තර්ජාල සම්බන්ධතාවය නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක මේ තියෙන පබ්ලික් සර්වර් එකට අරගෙන තියෙනවා. හරි බලන්න.
ඔයා දන්නවා නෙට්වර්ක් එකකට කනෙක්ෂන් එකක් ගන්න ඕන නම් අපිට රවුටර් එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉන්ටර්නෙට් එක ළඟටම තමයි රවුටර් එක දාන්නේ. ඕනනම් ෆයර්වෝල් එකක් දාන්න පුළුවන්. රවුටර් එක පිටිපස්සෙන් තමයි ෆයර්වෝල් එක දාන්නේ. එතකොට මේ තියෙන ෆයර්වෝල් එක ඔයා නම් කරගන්නවා මේක. ඊළඟට මේ නෙට්වර්ක් එකට ප්‍රොක්සි සර්වර් එකක් දානවා නම් ප්‍රොක්සි එක දාන්න පුළුවන් තැන් කිහිපයක් තියෙනවා. මම මේ වෙලාවේ ඒ එක එක තැනකට ප්‍රොක්සි එක දැම්මම වෙන්නේ මොනවද කියන එක විස්තර කරන්නේ. අපු මම කියනවා ඔයාට ඒ ගැන විස්තරයක් දැනගන්න ඕන නම් ගිහලා නෙට්වර්ක් ඩිවයිසස් ගැන තියෙන රෙකෝඩින් එක බලන්න. සාමාන්‍යයෙන් අපි නෙට්වර්ක් එකකට ප්‍රොක්සි එකක් අඳිද්දී මේ නෙට්වර්ක් එකේ තියෙන ප්‍රධාන ස්විච් එකට, ඒ කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලැබෙන ප්‍රධාන ස්විච් එකට තමයි අපි ප්‍රොක්සි සර්වර් එක කනෙක්ට් කරලා පෙන්නන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකක්ද? මේ තියෙන්නේ මේ නෙට්වර්ක් එකට ප්‍රොක්සි එක දාන තැන. කොහෙටද දාන්න ඕනේ? අදාළ නෙට්වර්ක් එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලැබෙන ප්‍රධාන ස්විච් එකට තමයි ඔයා ප්‍රොක්සි සර්වර් එක කනෙක්ට් කරන්න ඕනේ. ඔයා දකි ඕල් සිලබස් එකේ, ඒ කියන්නේ පරණ සිලබස් එකේ සමහර තැන්වල මෙන්න මේ ප්‍රොක්සි සර්වර් එක මෙන්න මෙතෙන්ට කනෙක්ට් කරලා තියෙනවා. සමහර තැන්වල මෙතෙන්ට කනෙක්ට් කරනවා. එතකොට ඒ තැන්වල ප්‍රොක්සි සර්වර් එකක් දාන එකට වෙනම අරමුණක් තියෙනවා. මට ඉතින් ආයි කියන්න තියෙන්නේ ඔයා ඒ අරමුණ ගැන හරියටම දන්නේ නැත්නම් නෙට්වර්ක් ඩිවයිසස් වල තියෙන රෙකෝඩින් එක බලන්න. හරි, දැනට මෙන්න මේ ටික දන්නවා නම් ඔයාට පුළුවන් ඔයාගේ එක්සෑම් පේපර් එකේ තියෙන ඕනම නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් ඇඳගන්න. හරි, අපි 2018 2019 එක්සෑම් ඉයර්ස් වල තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් දෙක අඳිමු. එතනින් එහා නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් ටික අපි පේපර් ඩිස්කෂන් එකේදී කතා කරමු. හරි, අපි මුලින්ම කතා කරන්න හදන්නේ 2019 එක්සෑම් පේපර් එකේ නෙට්වර්ක් ප්‍රශ්නට අදාළව තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් කොටස. ඔයා බලන්න 2019 එක්සෑම් පේපර් එක අරගෙන නෙට්වර්ක් ප්‍රශ්න තියෙනවා C කොටස. හරි, AB කියලා කොටස් දෙකක් තියෙනවා. AB කොටස් දෙක ඇතුලේ පොඩි ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. C කොටසේ තමයි ඔයාට නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න කියලා තියෙන්නේ. හරි, මේ බලන්න. ඔයාට ප්‍රශ්න දීලා තියෙනවා පාසල් පරිගණක ජාලය පිහිටුවීමේ වගකීම දරන ලැබ් පරිපාලක විසින් ස්විච් හා මාර්ග කාරකයක් ඉල්ලා ඇත. ජාල සම්බන්ධතා ස්පලකය හා උපක්‍රම පැහැදිලිව දක්වමින් පාසලේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ලැබ් පරිපාලක විසින් ගොඩනගාගත හැකි පාසල් පරිගණක ජාලයේ තර්කන සැකැස්ම නිරූපණය කිරීමට ජාල රූප සටහනක් අඳින්න. දැන් ඔයා C කොටස කියවද්දී අපබ්‍රංශ වගේ නේද? ඔය C කොටසට උත්තරේ ගන්න ඔයාගේ මේ ප්‍රශ්නේ තියෙන මුල් කොටස් ටික අනිවාර්යෙන් ෆලෝ අප් කරලා ඉන්න ඕනේ. මොකද මෙතන තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න කියලා විතරයි. හැබැයි නෙට්වර්ක් එකේ සම්පූර්ණ විස්තරය තියෙන්නේ කොහෙද? සම්පූර්ණ විස්තරය තියෙන්නේ ප්‍රශ්නේ මුල් කොටසේ. රයිට්. එහෙනම් ඔයා නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳින්න තියෙනවා නම් දැන් නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින්න තියෙනවා. හරි. සමහර පේපර්ස් වල නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් අඳින්න තිබුණේ නැහැ. ඒ නිසා ඔයා මේ හැඩේ ප්‍රශ්නයක් දැකපු ගමන් නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් ඇති කියලා හිතාගෙන ඔයා ඩයග්‍රෑම් අඳින්න පටන් ගන්න එපා. හැබැයි ඩයග්‍රෑම් එකක් අඳින්න තියෙනවා නම් අඳින්න පටන් ගන්න ඕන තැන තමයි මම මේවට කියන්නේ. රයිට්. ඔයා බලන්න ඔයාගේ ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. පටන් ගන්න තැන. පහත් දක්වන සංසිද්ධිය සලකන්න පාසලක් තම පරිපාලන විද්‍යාගාර සහ පුස්තකාල ගොඩනැගිලි සඳහා පහත දැක්වෙන සම්පත් ලබාගෙන ඇත. ඔයාට ගොඩනැගිල්ල දීලා තියෙනවා සහ රිසෝසස් මොනවද කියලා දීලා තියෙනවා. ඊළඟට පහත අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා පාසල් පරිගණක ජාලයක් නිර්මාණය කළ යුතුව ඇත. දැන් ඔය දීලා තියෙන ඔතනින් පහලට ඔයාගේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න ඕන විස්තර ටික. එහෙම නැත්නම් ඔයාගේ නෙට්වර්ක් එක ගැන විස්තර ටික. බලන්න පළවෙනි පොයින්ට් එක මුද්‍රකයේ හවුලේ භාවිතා කිරීමට එක් ගොඩනැගිල්ල සඳහා ස්ථානීය ප්‍රදේශ ජාලයක් බැගින් අවශ්‍ය වේ. ආයන්න වගුවට. ඔයාට දීලා තියෙනවා ගොඩනැගිල්ලක් සම්පත්. එහෙම නැත්නම් රිසෝසස් දීලා තියෙනවා. පළවෙනි ගොඩනැගිල්ල ඇඩ්මින්. ඊට පස්සේ තියෙනවා පරිගණක 5යි මුද්‍රක 1යි. ඔයා ඩයග්‍රෑම් එක අඳින්න කලින් අඳින්න පටන් ගන්න ඕනේ මෙන්න මේ තැනින්. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ නෙට්වර්ක් එකට තියෙන සබ් නෙට්වර්ක්ස් අඳුර ගන්න. නැත්නම් උපජාල ටික අඳුර ගන්න. ඔය උපජාල ටික වෙන වෙනම තැන් වල අඳින්න. ඔයා කිසිම හේතුවකට ප්‍රශ්නේ කියවලා ඉවර කරලා, ඒ කියන්නේ මේ විස්තරය කියලා ඉවර කරලා ඩයග්‍රෑම් එක අඳින්න හදන්න එපා. අංක එක මොකද්ද කරන්න ඕනේ? මේ තියෙන උපජාල ටිකට අදාළව ඩිවයිසස් ටික පෙන්නලා ඒ කියන සර්වර්ස් ටික දාලා පැහැදිලිව උපජාල ටික වෙන වෙනම ඇඳගෙන ඉන්න. ඔයාට තියෙන පළවෙනි සබ් නෙට්වර්ක් එක තමයි ඇඩ්මින්. හරි. ඔන්න පළවෙනි ගොඩනැගිල්ල නැත්තම් පළවෙනි උපජාලය තියෙන්නේ ඇඩ්මින්. මම මේ ඇඩ්මින් ගොඩනැගිල්ල තියෙන ස්විච් එක තමයි මේ විදිහට අඳින්නේ. රයිට්. ඔන්න ඇඩ්මින් ස්විච් එක ඇඳා. ඔයා මේක ඇඩ්මින් ස්විච් එක කියලා ලිව්වත් කමන්නේ, ඇඩ්මින් ගොඩනැගිල්ල කියලා ලිව්වත් කමන්නේ. හැබැයි ඇත්තටම මේ ඇඳලා තියෙන්නේ ඇඩ්මින් ගොඩනැගිල්ල තියෙන නෙට්වර්ක් එකේ ස්විච් එක. රයිට්. දැන් මේක කියනවා
ඇඩ්මින් ගොඩනැගිල්ලට පරිගණක 5යි මුද්‍රක 1යි තියෙනවලු. රයිට්. ඔන්න බලන්න මම අදිනවා පළවෙනි කම්පියුටර් එක. මට කම්පියුටර් 1 කියලා දාන්නත් පුළුවන්. PC 1 කියලා දාන්නත් පුළුවන්. personal computer 1. රයිට්. මේ තියෙන්නේ පළවෙනි කම්පියුටර් එක. ඊට පස්සේ තියෙන අපිට කම්පියුටර් 2 එක. එහෙනම් PC 2 තියෙනවා. ඊළඟට PC 3 තියෙනවා. දැන් මේ විදිහට ඔයා කම්පියුටර්ස් පහම අඳින්න ඕනේ. ඔයා කම්පියුටර්ස් එකක් දෙකක් ඇඳලා තිත් ටිකක් තියලා පස්වෙනි කම්පියුටර් එක ඇඳනනම් හරි. දැන් ඔයා හිතයි මෙතන තිත් ටිකක් තිබ්බ වෙලාව ඉතුරු එකක් ඇඳනනම් මොකද කියලා. ඔව් මටත් ඒක හිතුණා. කමක් නෑ. හරි. ඔයා කරන්න ඕනේ ඩිවයිසස් දාද්දී මේ ඩිවයිසස් ඔක්කොම ටික අඳින්න එපා. ඒ කියන්නේ කම්පියුටර්ස් ඔක්කොම අඳින්න එපා. එකක් දෙකක් ඇඳලා තිත් ටිකක් තියලා ඒ විදිහට මෙන්න මෙච්චරක් ඩිවයිසස් තියෙනවා කියලා පෙන්වනවා නම් හරි පැහැදිලිව. රයිට්. මේ නෙට්වර්ක් එකේ මුද්‍රක එකක් තියෙනවා. මුද්‍රකයක් කියන්නේ මොකද්ද? printer එකක්. මතක තියාගන්න printers වර්ග දෙකක් තියෙනවා. network diagrams වල අපිට අහු වෙනවා. මේ printers වර්ග දෙකෙන් ඔයාට printer කියලා තිබ්බොත් ඒ කියන්නේ සාමාන්‍ය මුද්‍රකයක් කියලා තිබුණොත් මේ මුද්‍රකේ නැත්තම් printer එක අපි සම්බන්ධ කරන්නේ මොනවා හරි device එකකට නැත්තම් computer එකකට. එහෙනම් මේ තියෙන්නේ printer එක. මේ printer එක දාන්න ඕනේ කොහෙටද? මොනවා හරි තියෙන computer එකකට සම්බන්ධ කරන්නයි ඕනේ. බැරි වෙලා හරි ඔයා හිතන්න ඔයාට තියෙන network printer එකක් අඳින්න. network printers අඳිද්දී ඒ network printer එක නැත්තම් ජාල මුද්‍රකය මේ switch එකට තමයි කෙලින්ම සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් printers වර්ග දෙකයි පළවෙනි printer එක, ඒ කියන්නේ normal printer එක මොනවා හරි computer එකකට connect කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. ඕන එකකට connect කරන්න පුළුවන්. network printer එකක් නම් අදාළ switch එකට ඒක connect කරගන්න නැත්තම් සම්බන්ධ කරගන්න. දෙවෙනි building එක තමයි lab එක. lab එකේ තියෙන පරිගණක 40යි මුද්‍රක 1යි. එහෙනම් ඔන්න මම lab එක අඳිනවා. right. ඔන්න lab එක ඇඳා මේ lab එකට computers 40ක් තියෙනවා. එහෙනම් personal computer 1 ඊට පස්සේ PC 2 මේ විදිහට PC 40ක් තියෙනවා. මේ නෙට්වර්ක් එකටත් printer එකක් තියෙන නිසා මම මෙන්න මෙතනට printer එක සම්බන්ධ කරගන්නවා. ඔන්න printer එකක් සම්බන්ධ කරා. හරි. ඊළඟට ඔයාලට තියෙනවා library එක. library එකේ පරිගණක 10යි මුද්‍රක 1යි තියෙන්නේ. එහෙනම් මම library එක අඳිනවා. library එකේ තියෙනවා පරිගණක 10ක්. මේ තියෙන්නේ PC 1 ඊගාට PC 2 ඔහොම ගිහින් PC 10 තියෙනවා. right. ඔන්න එහෙනම් මම devices 10 ඇඳා සහ printer එකක් අඳිනවා. මම මේ printer එක සම්බන්ධ කරගන්න මෙන්න මේ device එකට. හරි. ඔන්න පළවෙනි පියවර ඉවරයි. මොකද්ද පළවෙනි පියවර? sub networks වල තියෙන devices ටික හරියට place කරගන්න. දෙවෙනි point එක. සෑම පරිගණකයකටම හොඳට අහගන්න මේක. සෑම පරිගණකයකටම ඇඩ්මින් ගොඩනැගිල්ලෙහි සිංහල තේරුම් ගන්න එක් පරිගණකයක ධාවනය වන පාසල් තොරතුරු පද්ධතියටද. ඒ කියන්නේ දැනටමත් ඇඩ්මින් ගොඩනැගිල්ලේ පරිගණක 5යි. දැන් කියන්නේ සෑම පරිගණකයකටම ඇඩ්මින් ගොඩනැගිල්ලේ එක් පරිගණකයක ධාවනය වන මේ තියෙන ඒ වගේ එකක ධාවනය වන පාසල් තොරතුරු පද්ධතියට. ඒ කියන්නේ SIS පාසල් තොරතුරු පද්ධතියටද ලයිබ්‍රරි ගොඩනැගිල්ලේ එක් පරිගණක ධාවනය වෙන පුස්තකාල තොරතුරු පද්ධතියට. ඒ කියන්නේ LIS එකටද ප්‍රවේශ වෙන්න මේ නෙට්වර්ක් ටික එකට එකතු කරන්න කියලා කියනවා. එහෙනම් මේ තියෙන devices වලින් නැත්තම් මේ තියෙන computers වලින් එකක දැන් software එකක් run වෙනවලු. එහෙනම් ඒක අපි පැහැදිලිව පෙන්වන්න ඕනේ. එහෙනම් ඇත්තටම මෙතන computers අපි පහක් ඇඳලා හරියන්නේ. මම මෙහෙම කරන්නම්. මෙතන PC1, PC2, PC3 and PC4. මෙතන computers 4ක් අඳිනවා. අපිට computers 5ක් තියෙනවා. නමුත් මම මෙතන PCs අඳින්නේ 4යි. 4ක් ඇඳලා පස්වෙනි device එක මම පාවිච්චි කරනවා ඔය කියන SIS එක නැත්තම් පාසල් තොරතුරු පද්ධතිය තියෙනවා කියලා පෙන්වන්න. එහෙනම් මේ තියෙන්නේ SIS මේ පස්වෙනි කම්පියුටර් එක තමයි. right. ඊළඟට කියනවා ලයිබ්‍රරි ගොඩනැගිල්ලේ එක් පරිගණකයක ධාවනය වෙන LIS නැත්නම් පුස්තකාල තොරතුරු පද්ධතියට ප්‍රවේශ වෙන්න ජාල ටික හදන්න කියලා. එහෙනම් ලයිබ්‍රරි ගොඩනැගිල්ලේ පරිගණක 10යි තිබ්බේ. මම පරිගණක 10න් මේක පරිගණක 9ක් කරගන්නවා. 10 වෙනි PC එකට මම දාගන්නවා LIS. හරි. දැන් ඔන්න අපි දෙවෙනි පොයින්ට් එකත් ඉවර කරා. අපිට කියනවා මේ තුන එකට එකතු කරන්න කියලා. නමුත් මම මේ වෙලාවේ කලබල වෙන්නේ නැහැ. අපි දන්නේ කවුරු හරහා කවුද සම්බන්ධ වෙන්නේ කියලා. ඊළඟට කියනවා සෑම පරිගණකයකටම කාර්යක්ෂම අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීමට. කාර්යක්ෂම අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන වචනේ තියෙනවා කියන්නේ එතන ප්‍රොක්සි එක තියෙනවා කියන එක. හරිද? මොකද ප්‍රොක්සි සර්වර් එක තමයි ඒ ජාලේ ඉන්න අයගේ පොදු දත්ත තියාගෙන ඊළඟට මෙයාලා නිතර වෙබ්සයිට්ස් වල විස්තර තියාගෙන ඒ නෙට්වර්ක් එකේ ඉන්න අයට හොඳ වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන්නේ. ඒ නිසා
මෙතන අපිට හින්ට් එකක් දෙනවා කාර්යක්ෂම අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන වචනේ දීලා මේ හරිය අනිවාර්යෙන් ප්‍රොක්සි එකක් තියෙනවා කියලා. මේ සඳහා පාසල අන්තර්ජාල සේවා සැපයුම් කරුවෙකුගේ සේවාවට දායක වී ඇති අතර එම සැපයුම් කරු අන්තර්ජාල සම්බන්ධතාවය ලැබ් ගොඩනැගිල්ලට ලබා දීමට නියමිතය. එහෙනම් බලන්න මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ලැබෙන්නේ කොහෙටද? ලැබ් ගොඩනැගිල්ලට. එහෙනම් මම මෙතන ඉන්ටර්නෙට් එක අඳින්නම් පස්සේ මේක වෙනස් වෙනවා. මේ තමයි ඉන්ටර්නෙට් එක. මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්නේ කොහෙටද? ලැබ් ගොඩනැගිල්ලට. එහෙනම් මේ ලැබ් ගොඩනැගිල්ල තමයි මේන් ස්විච් එක නැත්නම් මේන් ගොඩනැගිල්ල වෙන්නේ. මෙන්න මේ ගොඩනැගිල්ල හරහා තමයි අනිත් ගොඩනැගිලි ටික එකකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මතක තියාගන්න නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් අඳිද්දී ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන ප්‍රධාන ස්විච් එක තමයි මේන් ස්විච් එක වෙන්නේ. මෙන්න මේ ප්‍රධාන ස්විච් එකට තමයි අනිත් නෙට්වර්ක්ස් ටික කනෙක්ට් වෙන්නේ. ඊළඟට බලන්න. එම සැපයුම් කරු අන්තර්ජාල සම්බන්ධතාවය ලැබ් ගොඩනැගිල්ල ලබා දීමට නියමිතය. ලැබ් ගොඩනැගිල්ල අනිකුත් ගොඩනැගිලි දෙකෙන් ආසන්න වශයෙන් මීටර 500ක් දුරස්ව පවතී. ලැබ් ගොඩනැගිල්ලේ එක් පරිගණකයක් DNS සේවාදායකය ලෙස භාවිතා කිරීමට යෝජිතය. එහෙනම් ලැබ් ගොඩනැගිල්ලට කම්පියුටර්ස් 40ක් තිබ්බනේ. ඔය කම්පියුටර්ස් 40ක් දැන් නැහැ. මේ කම්පියුටර්ස් 40න් එකක් පාවිච්චි කරනකොට DNS සේවාදායකයක් විදිහට, right? ඊළඟට කියනවා එම ගොඩනැගිල්ලේම තවත් පරිගණකයක් නියෝජන සේවාදායකයක් ලෙස භාවිතා කිරීමට යෝජිතය. එහෙනම් මේ ගොඩනැගිල්ලීම තවත් පරිගණකයක් තියෙනවා. ඒ ඩිවයිස් එක ප්‍රොක්සි සර්වර් එකක් විදිහට වැඩ කරනවා. එහෙනම් කම්පියුටර්ස් ඔක්කොම 40ක් තිබුණා. දැන් මේ 40න් දෙකක් DNS එකටයි ප්‍රොක්සි එකටයි අයින් කරපු නිසා මේ වෙලාවේ PCs කීයක් තියෙනවද? 38ක් වෙනකන් තමයි තියෙන්නේ. 40න් දෙකක් අයින් කරා ප්‍රොක්සි එකටයි DNS එකටයි. අන්තිම වාක්‍යය කියනවා සම්පූර්ණ ජාලයම ගිනි පවුරකින් ආරක්ෂා කිරීමටද යෝජිතය. බලන්න අන්තර්ජාල සම්බන්ධතාවය ලැබ් එකට ලබා දුන්නා. ලැබ් එකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්න නම් රවුටර් එකක් තියෙන්න ඕනේ. සහ ඔයාට කියනවා මේ ජාලයට ෆයර්වෝල් එකක් තියෙනවා කියලා. එහෙනම් ඔයා දන්නවා ෆයර්වෝල් එකක් දාන්නේ රවුටර් එකට පිටිපස්සෙන්. එහෙනම් මෙන්න තියෙනවා ඔයාගේ නෙට්වර්ක් එකේ තියෙන ෆයර්වෝල් එක. right මේ තමයි ගිනි පවුර නැත්තම් ෆයර්වෝල් එක. right එහෙනම් බලන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා, රවුටර් එක තියෙනවා, ෆයර්වෝල් එක තියෙනවා. ඊට පිටිපස්සෙන් ඔයාගේ ජාලය හැදිලා තියෙනවා. එකම එක දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි ඔයාට අන්තර්ජාල සම්බන්ධතාවයේ ISP කෙනෙක් දෙනවා කියලා තියෙනවා නම්. ඔයාට කියන්නේ නැත්තම් නෙට්වර්ක් එක අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙනවා කියලා. එහෙම වෙලාවට ඔයා මෙතන ඉන්ටර්නෙට් කියන එක පාවිච්චි කරන්නේ නැතුව, මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කියන එක දාන්න නැතුව මේ ජාලයේ කෙලවර ISP කෙනෙක්ට සම්බන්ධ කරන්න. මොකද ISP තමයි ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අරගෙන දෙන්නේ. ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්. ඔන්න ඔක චුට්ටක් මතක තියාගන්න. ඔයාට එහෙම ISP කෙනෙක් ගැන කියලා නැත්නම් කෙලින්ම ඔයාගේ ජාලයේ ඉන්ටර්නෙට් එකට සම්බන්ධ කරන්න. එහෙම නැතුව මේ අන්තර්ජාල සම්බන්ධතාවයේ ISP කෙනෙක් දීලා තියෙනවා නම් එහෙනම් මොකද කරන්න ඕනේ? ISP ට නෙට්වර්ක් එක සම්බන්ධ කරන්න. right. ඔන්න ඔතනින් අපි 2019 නෙට්වර්ක් ඩයග්‍රෑම් එක ඇඳලා ඉවර කරනවා. ඔය ආයවතාවක් C කොටස කියවන්න. දැන් ඔයාට තේරෙයි C කොටසට අදාළ සියලුම දත්ත ටික තිබුණේ මේ ප්‍රශ්නේ මුල් කොටස් වල කියලා. හරි. එහෙනම් ඔන්න අපි 2019 එක්සෑම් පේපර් එකට අදාළව තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් කොටස ඇඳා. හරි. දැන් ඔයා කරන්න ඕනේ ඊගොඩ 2018 අඳින්න ඕනේ. මම 2018 නෙට්වර්ක් ඩයග්‍රෑම් එකත් අඳින්න හදන්නේ. හැබැයි මම මේක අඳින්න කලින් ඔයා 2018 නෙට්වර්ක් ඩයග්‍රෑම් එක තනියෙන් ඇඳලා ඔයා බලන්න මම අඳින්න එකයි ඔයා අඳින්න එකයි සමානද කියලා. ඒ විතරක් නෙමෙයි. ඔයා 2018 නෙට්වර්ක් ඩයග්‍රෑම් එක තනියම හරියට ඇඳුත් පහලින් මතකතව කමෙන්ට් එකක් දාලා තියන්න. එතකොට මම දන්නවා ඔයාට මේ කොටස හරියටම තේරිලා තියෙන්නේ කියලා. මම නැවත මතක් කරනවා මේ නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් වල සමරි කොටසක්. මෙතන අපි ફોකස් කරන්නේ ඩයග්‍රෑම් එක අඳින එකට විතරයි. එහෙම නැතුව ඩයග්‍රෑම් එක ඇතුලේ තියෙන ටොපොලොජිස් ගැනවත්, ඩිවයිසස් ගැනවත්, එහෙම නැත්නම් ට්‍රාන්ස්මිෂන් මීඩියා ගැනවත් අපි මේ වෙලාවේ ලොකුවට ඩෙප්ත් එකට කතා කරන්නේ නැහැ. අපිට ඕන වෙන්නේ ඩයග්‍රෑම් එක අඳින්න විතරයි. හරි. 2018 නෙට්වර්ක් ඩයග්‍රෑම් එක අඳින්න පටන් ගන්න. අපි බලමු ඔයාට මේ කොටස දැන් පුළුවන්ද කියලා. හරි. අපි යනවා 2018 එක්සෑම් පේපර් එකේ තියෙන නෙට්වර්ක් ඩයග්‍රෑම් කොටසට. හරි. ඔයා බලන්න 2018 ප්‍රශ්නේ B කොටසේ තමයි ඔයාට නෙට්වර්ක් ඩයග්‍රෑම් එක තියෙන්නේ. මම කිව්වා වගේ අපි මුල් කොටස පස්සේ බලමු. right. අපි 2018 B කොටස කියවලෙමු. B කොටසේ තියෙනවා XYZ සමාගම නිෂ්පාදන ගිණුම් අලෙවි
පරිපාලන සහ නඩත්තු වෙන දෙපාර්තමේන්තු 5 තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර එම දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරයි. එතනින් එහා පැත්තට තියෙනවා රැහන් අතුරා ස්විච් 6ක් මාර්ගකාරකයක් ගිනි පවුරක් ස්ථාපනය කර ජාලය සම්පූර්ණ කර ඇතේ බ්ලා බ්ලා. ඔන්න ඔයාට ඩයග්‍රෑම් එක අඳින්න කියලා තියෙනවා. හරි. එහෙනම් ආපහු වෙන්න ප්‍රශ්නේ මුලට. මම කියවනේ ඩයග්‍රෑම් එකක් අඳින්න කලින් ඔයා බලන්න ඕනේ ඔක්කොටම කලින් ඩයග්‍රෑම් එක අඳින්න තියෙනවද කියලා. හරි. ඩයග්‍රෑම් එක අඳින්න තියෙනවා නම් එන්න ප්‍රශ්නේ මුලට උපජාල ටික හඳුනා ගන්න. උපජාල ටික ඇඳගත්තට පස්සේ ඔයාට පුළුවන් එතනින් එහාට ඔටෝමැටිකලි ඩයග්‍රෑම් එක ඇදලා ඉවර කරන්න. තව දෙයක්. ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් නෙට්වර්ක් ඩයග්‍රෑම් කොටස නාගෙන හිටපු කෙනෙක් නම් මේක තේරුම් ගන්න බැරි වෙලා හිටපු කෙනෙක් නම් මතක ඇතුව ඒත් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට දැන් නෙට්වර්ක් ඩයග්‍රෑම් ටික තේරෙනවද කියලා. මේක හිතන තරම් ලොකු දෙයක් නෙමෙයි. රයිට්. ඔන්න බලන්න. දැන් ඔයාලට තියෙනවා XYZ සමාගමට නිෂ්පාදන ගිණුම් අලෙවි පරිපාලන නඩත්තු සහ තොරතුරු තාක්ෂණ සේවා නමින් දෙපාර්තමේන්තු 6ක් තියෙනවා කියලා. අපි අඳගමු දෙපාර්තමේන්තු 6. දෙපාර්තමේන්තු අංකය දීලා තියෙනවා D01 ඉඳලා D06 වෙනකන්. එහෙනම් මම D01 කියන ඩිපාර්ට්මන්ට් එක අඳිනවා. D01 කියන ඩිපාර්ට්මන්ට් එක කියන්නේ නිෂ්පාදන දෙපාර්තමේන්තුව පරිගණක 25යි. එහෙනම් මම දාන්නම් කම්පියුටර් 1 එක තියෙනවා, කම්පියුටර් 2 එක තියෙනවා. ඔය විදිහට ගිහිල්ලා කම්පියුටර් 25 වෙනි එක තියෙනවා. එතකොට ඔන්න බලන්න නෙට්වර්ක් එකට මේ ඩිවයිසස් ටික කනෙක්ට් වෙලා තියෙනවා. හරි. D01 එක හරි. ඊළඟට D02 එක තියෙනවා පරිගණක 30යි. ඒක ගිණුම් දෙපාර්තමේන්තුව. එහෙනම් D02 තියෙනවා පරිගණක 30යි. එහෙනම් කම්පියුටර් 1 එක, කම්පියුටර් 2 එක මේ විදිහට කම්පියුටර්ස් 30ක් තියෙනවා. ඊළඟට D03 දෙපාර්තමේන්තුවේ නම තමයි අලෙවි දෙපාර්තමේන්තුව පරිගණක 18යි. D03 තියෙනවා කම්පියුටර්ස් 18යි. එහෙනම් කම්පියුටර් 1 එක තියෙනවා, කම්පියුටර් 2 එක තියෙනවා. මේ විදිහට කම්පියුටර් 18 වෙනි එක තියෙනවා. ඊළඟට D04 එක තියෙනවා පරිපාලන දෙපාර්තමේන්තුව පරිගණක 30යි. D04 මෙන්න කම්පියුටර් 1 එක තියෙනවා, මෙන්න කම්පියුටර් 2 එක තියෙනවා, මෙන්න කම්පියුටර් 30 වෙනි එක තියෙනවා. හරි. ඊළඟට D05 නඩත්තු දෙපාර්තමේන්තුව පරිගණක 25යි. එහෙනම් මෙන්න D05 එක තියෙනවා. ඔයාලට ඉඩ තියෙන තැනක ලියා ගන්න ප්‍රශ්නයක් නෑ. සම්බන්ධ කරද්දී ලස්සනට සම්බන්ධ කරගන්න. රයිට්. කම්පියුටර් 1 එක තියෙනවා. ඊගාවට කම්පියුටර් 2 එක තියෙනවා. මේ විදිහට කම්පියුටර් 25 තියෙනවා. අවසාන D06 තියෙනවා. මේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව පරිගණක 28යි. එහෙනම් කම්පියුටර් 1 එක තියෙනවා, කම්පියුටර් 2 එක තියෙනවා. ඔය විදිහට කම්පියුටර් 28 තියෙනවා. හරි. ඔන්න අපි නෙට්වර්ක් එකට තියෙන උපජාල 6 ඇඳගෙන ඉවරයි. දැන් මේ වීඩියෝ එක බලන ඔයා මේ වෙද්දි IP ඇඩ්‍රසින් කොටස ඉවර කරගත්ත කෙනෙක්නේ. එතකොට අපි මේ ප්‍රශ්න ටික මේ වෙද්දි සාකච්ඡා කරලා ඉවරයි. හරි. IP ඇඩ්‍රසින් කොටසට අදාළව නෙට්වර්ක් හදන කෑල්ල අපි කරලා ඉවරයි. එතකොට දැන් අපි මෙතන ඉගෙන ගන්න මොකක්ද? ඒ නෙට්වර්ක් එක ප්ලෑන් කරන්න නෙට්වර්ක් ඩයග්‍රෑම් එකක් හදින කොටස. හරි. දැන් අපි යම් ප්‍රශ්න කියවන්න. XYZ සමාගම නිෂ්පාදන ගිණුම් අලෙවි පරිපාලන සහ නඩත්තු වෙන දෙපාර්තමේන්තු 5 තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ කර එම දෙපාර්තමේන්තුව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව හරහා අන්තර්ජාලයට සම්බන්ධ කරයි. එහෙනම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා තියෙන D06 එක හරහානේ. එහෙනම් මේක තමයි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට තමයි අනෙකුත් ඩිපාර්ට්මන්ට්ස් ටික සම්බන්ධ කරන්න ඕනේ. එහෙනම් ඔයා හරියට පැහැදිලිව මේ තියෙන ලයින් ක්‍රොස් වෙන්නේ නැති වෙන විදිහට මේ D06 එකට අනෙක් නෙට්වර්ක්ස් ටික කනෙක්ට් කරන්න. හරි. ඔන්න අපි අනෙක් නෙට්වර්ක් ටික D06 එකට කනෙක්ට් කරගෙන ඉවරයි. ඊළඟට කියනවා රැහන් අතුරා ස්විච් 6ක්. ස්විච් 6ක් කියන්නේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. ස්විච් 6ක් තියෙනවා. රයිට්. රැහන් අතුරා ස්විච් 6ක් මාර්ග කාරකයක් සහ ගිනි පවුරක් ස්ථාපනය කර ජාලය සම්පූර්ණ කර ඇත. එහෙනම් රවුටර් එකක් තියෙනවා, ෆයර්වෝල් එකක් තියෙනවා. අපි ඒ කොටස ඇඳලා ඉවර කරමු. ඔන්න ඔයාට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙනවා. මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන්න රවුටර් එකක් කරහා වාට කියනවා ෆයර්වෝල් එකකුත් තියෙනවා කියලා. එහෙනම් මේ තියෙන්නේ ෆයර්වෝල් එක. රයිට්. ඔන්න අපි මේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක D06 එකට දුන්නා. ඔයා මතක ඇතුව නම් කරගන්න ඕනේ මේ තියෙන්නේ මොකක්ද? ෆයර්වෝල් එක. හරි. ඊළඟට ඔයාට කියනවා දෙපාර්තමේන්තු 6 වෙන වෙනම ගොඩනැගිලි 6ක ස්ථානගත වී ඇත. ජාල පරිපාලක විසින් සියලුම උපජාල වලට නියෝජන සේවාදායකයක් හරහා අන්තර්ජාල ප්‍රවේශ වීමට ඉඩ සලසා ඇත. නියෝජන සේවාදායකය සහ DNS සේවා
සාධාරණදායක හොඳට අහගන්න තොරතුරු තාක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාපනය කර ඇත. බලන්න මේක කොහෙවත් ඔයාට කියලා නැහැ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන ඩිවයිසස් වලින් නැත්නම් කම්පියුටර්ස් වලින් එකක් DNS එක විදිහටයි තව එකක් ප්‍රොක්සි එක විතරයි පාවිච්චි කරනවා කියලා නැහැ. එහෙනම් මම කියවනේ ඔයා හරියට බලන්න ඕනේ සිංහල ගැන right? ඔයාට කිව්වොත් එහෙම මේ නෙට්වර්ක් එකේ තියෙන ඩිවයිසස් වලින් එකක් තමයි මේ වැඩේට පාවිච්චි කරන්න කියලා. එහෙනම් දීලා තියෙන ටෝටල් ඩිවයිසස් වලින් ඒ අදාළ ගාන අඩු කරලා තමයි හරි ගාන පෙන්වන්න ඕනේ. එහෙම නැතුව මේ මොනවා හරි සර්වර් එකක් අදාළ නෙට්වර්ක් එකට කනෙක්ට් කරලා තියෙනවා කිව්වොත් ඒ වෙලාවේදී ඔයා මේ ඩිවයිසස් වලින් අඩු කරන්න එපා. තියෙන ඩිවයිසස් ගාන හිමම තියලා අමතරව ඔය කියන ඩිවයිසස් දෙක කනෙක්ට් කරගන්න. අපි එහෙනම් මේ නෙට්වර්ක් එකට ප්‍රොක්සි සර්වර් එකයි DNS එකයි දාගමු. මට මෙතන අඳින්න ටිකක් ඉඩමදී. මම ඒ නිසා දැනට මෙන්න මේ හරියෙන් අඳින්න මේ තියෙන්නේ DNS එක, මේ තියෙන්නේ ප්‍රොක්සි සර්වර් එක. ඔයා මේක මේ විදිහට අඳින්න නැතුව මෙන්න මේ කොහෙන් හරි ඩිරෙක්ට් ස්විච් එකට එකතු කරගන්න පුළුවන් වෙන විදිහට අඳින්න. මම දැනට DNS එකයි ප්‍රොක්සි එකයි දාලා මේක මැදින් මේ විදිහට මේක කනෙක්ට් කරගන්න. අයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයා මේක මේ ඩිවයිසස් අතරමැදට සෙට් වෙන්නේ නැති වෙන විදිහට එළියේ ඉඳලා කනෙක්ට් කරගන්න කියලා. හරි එහෙනම් ඔන්න අපි ඩයග්‍රෑම් එක ඇඳලා ඉවරයි. මේ 2018 එක්සෑම් පේපර් එකේ ප්‍රශ්නේ. ඒතර 2018 එක්සෑම් පේපර් එකේ ප්‍රශ්නය ඇතුලේ නෙට්වර්ක් ප්‍රමාණය වැඩි. 2019 අඩුයි. රයිට්? දැන් ඔයාට මේ ටික පුළුවන් කියන්නේ මෙතනින් එහාට 2020 ඉඳලා ඉස්සරහට තියෙන එක්සෑම් පේපර්ස් වල නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳින්න පුළුවන්. අනිවාර්යෙන් මතක ඇතුව තනින් අඳින්න ඕනේ. මම මාකින් ස්කීම් එකක් අරගෙන මාකින් ස්කීම් එකේ බලන්න ඔයා අඳින ඩයග්‍රෑම්ස් හරිද කියලා අපි ඉදිරි පේපර් ඩිස්කෂන්ස් වලදී මේ සියලුම ප්‍රශ්න නැවත මුලින් ඉඳලා සාකච්ඡා කරනවා. එහෙනම් මතකයිනේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාට දැන් නෙට්වර්ක් ඩයග්‍රෑම්ස් කොටස පුළුවන්ද බැරිද කියලා.